කට්ටිය සාදරයෙන් පිළිගන්නවා DL තාරු රියැක්ෂන් YouTube channel එකට. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ ටයිටල් එක සාමාන්‍ය විදියට දාන්න නැතුව මෙන්න මේ වගේ cinematic text intro එකක් දාගන්න කැමතිද? අද මම ඔයාලට කියලා දෙනවා CapCut එකෙන් කොහොමද සරලව මෙන්න මේ වගේ masking effect එකක් දාගන්න කියලා. ඉතින් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකක් all දාලාම තියන්න. මොකද මගේ වීඩියෝ එක වෙන්න ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ අන්න ඒකෙන්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි අපි මෙන්න මේ එඩිට් කරන වැඩේට මුලින්ම අපි ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් හදාගෙන ඉන්න ඕනේ. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ CapCut එක. මුලින්ම ඔයාලා මෙන්න මේ ටෙක්ස්ට් එක මෙන්න මේ විදිහට ඔයාලා ටයිම්ලයින් එකට දාගෙන ඔයාලට කැමති ටෙක්ස්ට් එක මෙන්න මෙතනින් දෙන්න. ඒ වගේම තමයි ඔයාලා මේකට මතක ඇතුව ඇනිමේෂන් එකක් දෙන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි ඔයාලා මෙන්න මේ ඔයාලගේ ෆොන්ට් එකේ සයිස් එක ඕගොල්ලෝ වීඩියෝ එකේ ගන්න ලොකු කරගන්න. ඒ වගේම ඔයාලට අකුරු ටයිප් එක වෙනස් කරගන්න ඕන නම් ඒකත් මම කියලා දීලා තියෙනවා. බැලුවේ නැත්තම් කලින් වීඩියෝ එකේ බලලා අකුරු ටයිප් එක වෙනස් කරගන්න විදිය බලා ගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ ටෙක්ස්ට් ඇනිමේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් තියෙන්නේ අපිට මෙන්න මේ ඩවුන්ලෝඩ් කරගත්ත ටෙක්ස්ට් ඇනිමේෂන් එකයි අපේ එඩිට් කරන වීඩියෝ එකයි. තව ඉතින් ඔයාලා කැමති නම් මේකට මියුසික් එකක් ඇඩ් කරන්න පුළුවන්. අන්නේ මියුසික් එකත් මම මෙන්න මේ විදිහට මගේ මීඩියා පැනල් එකට ඇඩ් කරගන්නවා. හරි දැන් තියෙන්නේ අපිට මෙන්න මේ අපේ මීඩියා පැනල් එකෙන් අපේ ටයිම්ලයින් එකට මෙන්න මේ විදිහට ඩ්‍රැග් and drop කරගන්න. ඊට පස්සේ අපි මතක ඇතුව අපේ මේ කලින් දාගත්තු ටෙක්ස්ට් ඇනිමේෂන් එක අපි ඩිලීට් කරන්න ඕනේ. ඒ වගේම අපි අර හදාගත්තු ටෙක්ස්ට් ඇනිමේෂන් එක මෙන්න මේ අපේ ටයිම්ලයින් එකට දාගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ටෙක්ස්ට් ඇනිමේෂන් එකේ තත්ත්වය පරීක්ෂා කරගන්න. මම දැන් ඉතින් මගේ මියුසික් එකක් මෙන්න මේ මගේ ටයිම්ලයින් එකට ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන මම මෙන්න මේ මගේ මියුසික් එකේ ටිකට මම මියුට් දානවා. ඊට පස්සේ මම කරන්නේ මගේ මියුසික් එකේ වැඩි කොටස කපා ඉවත් කරන එක. ඉතින් මෙන්න මේ කපලා ඉවත් කරන විදිය ඔයාලා දන්නේ නැත්නම් මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ AI tools ගැන. අන්න ඒ වීඩියෝ එක ඉතින් ඔයාලා බලන්න. දැන් තියෙන්නේ අපිට මෙන්න අපේ ටෙක්ස්ට් ඇනිමේෂන් එකේ තියෙන වැඩ කැලේ ටික දාන්න. ඉතින් මම ඒකට මගේ වීඩියෝ එක ටික විශාල කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ටෙක්ස්ට් ඇනිමේෂන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙනවා මෙන්න වීඩියෝ කියලා එකක්. අන්න ඒක ගිහින් ඔයාලා මෙන්න මේ බේසික් කියන එකට යන්න. එතනම ඔයාලා පෙන්වනවා බ්ලෙන්ඩ් කියලා එකක්. ඊට යටම තියෙනවා මොඩ් කියලා. අන්න ඒකේ මල්ටිප්ලේයර් දෙන්න. ඉතින් මෙන්න මේ මල්ටිප්ලේයර් දුන්නාම ඔයාලට මෙන්න මේ විදිහට වගේ වීඩියෝ එකේ ටෙක්ස්ට් ඇනිමේෂන් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ අපිට ඉතින් මෙන්න අපේ ටෙක්ස්ට් ඇනිමේෂන් එකට මාක්ස් ටිකක් කීෆ්‍රේම් ටික ඇඩ් කරගන්න. ඉතින් ඒකට ඔයාලා මෙන්න මේ මාස්ක් කියන එකට ගිහිල්ලා මෙන්න මේ මාක්ස් එක ඇඩ් කරගන්න. මෙන්න මේ මාස්ක් එක ඇඩ් කරගත්ත පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ වීඩියෝ ෆ්‍රේම් එකේ සයිස් එකට මෙන්න මේ විදිහට මෙන්න මේ මාක්ස් එක විශාල කරගන්න. ඒ වගේම මේකේ කීෆ්‍රේම් එක ඇඩ් කරගන්න අමතක කරන්න එපා. මෙන්න මෙතනින් ඔයාලගේ මෙන්න මේ කීෆ්‍රේම් එකත් මෙන්න මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න. ඉතින් වීඩියෝ එකේ වැදගත්ම කොටස මෙන්න මේ ටික. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ ටෙක්ස්ට් ඇනිමේෂන් එකේ ඔයාලා ටෙක්ස්ට් ඇනිමේෂන් එකේ ඉරනවත් එක්කම මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මාස් එකේ සෙටින් එක වෙනස් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ මාස් එකේ සෙටින් එක ටිකක් පොඩි කරගන්න ඕනේ. මෙන්න මේ මාස් එක පොඩි කුඩා කරගන්නකොට ඔයාලට මෙන්න මේ විදිහට කී ෆ්‍රේම් එක ඇඩ් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ කී ෆ්‍රේම් එක අන්න එතනින් අයින් කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ ඕගොල්ලන්ගේ මෙන්න මේ ටෙක්ස්ට් ඇනිමේෂන් එකේ ඉෆෙක්ට් එක මෙන්න මේ විදිහට හදාගන්න. මෙන්න මේ විදිහට කලර් එකත් අඩු කරගන්න. ඊට පස්සේ අන්තිමට මෙන්න මේ ටෙක්ස්ට් ඇනිමේෂන් එක වහලම දාන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් කී ෆ්‍රේම් එක ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ ටෙක්ස්ට් ඇනිමේෂන් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. මොකද වීඩියෝ එක වැදගත්ම කොටස තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් ඔයාලා මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන උඩම පැනල් එකට ගිහින් මෙන්න මේ වීඩියෝ කියන එකට යන්න. ඒකේ බේසික් කියන එකට යන්න. ඒ ගිහිල්ලා මෙන්න මේ යටටම යනකොට ඔයාලට පුළුවන් මෙන්න මේ මෝඩ් කියන තැනට යටින් ඕපැසිටි කියලා එකක් තියෙනවා. අන්නේ ක්‍රී ෆ්‍රේම් එකත් ඔයාලගේ වීඩියෝ එකේ මැද හරියෙන් ඇඩ් කරගන්න. මෙන්න මේ ක්‍රී ෆ්‍රේම් එකම අපි තව තැනකින් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් අන්න ඒක කරන්නේ මෙන්න මේ අපේ ඕපැසිටි කියන එක බිඳුවටම දාලා ඔයාලට බලා ගන්න පුළුවන් මම තැන් දෙකකින් මෙන්න මේ අපේ කී ෆ්‍රේම් එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලා
වීඩියෝ එක බලා ගන්න පුළුවන්. දැන් ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ අපේ ටෙක්ස්ට් එකට මෙන්න මේ ඇනිමේෂන් එකක් දාන්න. ඉතින් මේකෙන් ඔයාලා දාගන්න ඕනේ අවුට් ඇනිමේෂන් එක. ඉතින් ඔයාලා කැමති ඇනිමේෂන් එකක් තෝරලා මෙන්න මේ ඕගොල්ලන්ගේ ටෙක්ස්ට් ඇනිමේෂන් එකට දාගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ මගේ මියුසික් එක අන්මියුට් කරනවා. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් ඔයාලා එක්ස්පෝර්ට් කරගන්න දන්නේ නැත්නම් මං කලින් වීඩියෝ ගැන මේ ගැන කියලා තියෙනවා. අන්නේ වීඩියෝ බලලා මෙන්න මේක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ එඩිටින් ටිප්ස් දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලාම තියාගන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.